Welcome back to another gameplay video. ඔන්න ඉතින් අද වැඩ කරන්න යන්නේ Granny. ඉතින් මචං මේ Granny ගේ තියෙන කුණු දාන්නේ ඒ කාණු මචං අද අපි පණින්නයි යන්නේ. ඉතින් මචං ගැම් මේ වීඩියෝ ලයික් එකක් දාලා හිට වෙන්න. ඉතින් මචං අපිට පේන්නේ නැහැ සුපුරුදු පරිදි කොබන් Granny ගෙදර බලලක දැන් ඩීවන්නට ඉන්නේ. මොන තරම් සහනකාරී බවක්ද මහාට දෙන්නේ. හරිම සතුටුදායක බවක්. ඉතින් මචං ඔගොල්ලෝ දන්නවා මගේ සුපුරුදු Granny ගේම් එකේ ක්‍රමේ Grannyව ක්ලිච් කරනවා. ඉතින් මචං මේ තුන්වෙනිට ආවෙන් ගේම් එක ගහන එක ඉතාමත් ලේසි කියන්නත් බෑ. හොඳයි ජීප්ට් එක දන්නද නේ? අමාරුයි. ඉතින් මචං Grannyව ක්ලිච් කරනවද නැද්ද කියන එක උඹලා කියපන්කෝ. Granny නෝ. ඉතින් මම දැක්කද බං? Granny ගහන්නේ නැහනේ. ඔයා ගහන්නේ නැහනේ. ඔයා හොඳ එකානේ. මම මේ කරන්න උපරිම කරනවා හොඳ. හරියට හරි Granny ක්ලික් වුණා. බය වෙන්න එපා මචං. මං Granny වාගේ ඉන්න නුඹලා බය වෙන්න එපා. Granny අන්තිමේදී ඉන්නවා. උඹලා බය නොවන්න. Granny ඉන්න හැටි මා පෙන්වන්න. පෙන්වන්න නම් බෑ. බය මොකෝ කළා. ඔන්න ඉතින් මචං Granny අර ක්ලිච් නේ. මං දැන් ෂේප් එකේ වැඩ ටික කරගන්නවා. ඒ කියන්නේ වැඩ කරන්න දෙන්නේ ගොඩක් තියෙනවානේ. ඔය සේරම වැඩ ටික කරගෙන මචං උඹලා දන්නවා මං Granny 2 එක විතරයි Granny Grandpa දාලා ගහන්නේ. Granny 1 එකේ ක්ලිච්. Granny 1 එකේ තිය අමාරු මචං. Granny 1 එකේ එක්ස්ට්‍රීම් උත් තියෙනවා. අඩෝ මං එක්ස්ට්‍රීම් දාලා එක පාරක් මං හිතන් ඉන්නවා Granny එක්ස්ට්‍රීම් දාලා ගහන්න. එහෙම වුණොත් ලංකාවේ කරලා තියෙන මං විතරයි වෙන්න ඕනේ. කොහමද ඒක? මෙතන අපි දුරට රෙක් කරන්නේ නෑ නේ. ඒක ළඟටම යන්න ඕනේද? මොකටද එනම රිමෝට් කන්ට්‍රෝල් එකක් තිබුණේ? ඕක අරගෙන යන්න තිබුණා. මේක ඇතුළේ මචං තියෙනවා පොල්ලක්. මොකද්ද මේ පොල් ජාතිය කියන්නේ? දඹ තෙල්ද බොරත් නේ? අවුලක් නේ. මෙතනින් පල්ලෙහාට දාන්න බෑනේ. ඔන්නම දාමු අපි. ඊට පස්සේ ගිහිල්ලා ගමු අපේ සුපුරුදු ස්පයිඩර් ගියක අර ස්පයිඩර් ඇන්ජලිනා කියන ගෑනි ස්පයිඩර් ගියක දාලා ස්පයිඩර් ඇන්ජලිනා. ඒක තමයි බකච්චකස් චුත වෙලා. අපි මචං ස්පයිඩර් ඇන්ජලිනාට මේක දෙන්න කියලා අපි ස්පයිඩර් ගියක Granny අත නිසල්මනේ මා දිහා බලන් ඉන්න. මට නම් කෙහිල්ලක් නෑ. ඌ දිහා බලන් ඉන්න. අවුලක් නෑ. අර අපි ඔන්නෝක. හරි මචං. අපි අරගනවා පෑන්න. හරි මචං. දැන් මචං අතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර මම දැන් යන්නේ මොකටද කියලා ඔයාලා දන්නවා ඇති. මම දැන් මේ යන්නේ මේ පොල්ල හයි කරලා ඉන්න. මචං හැම එකම හයි කරගත්තම වැඩේ ලීසි. දැන් ප්‍රශ්නයක් තියෙනවා අර හිත ඉන්නවනේ. ඔන්න ඕකයි මචං මේකෙත් ඉන්නවා. මේකේ තියෙන උඩින් මචං වැඩක් කරන්න බෑ. අර හි අතනමයි බං ඉන්නේ. මනම ලැට්ටයක් වුණානේ බං මේකි. වරෙන්. ස්පයිඩර් ඇන්ජලිනා. නම නම් හින කැත්තයි මොනව කරන්නද නේ? දුක තමාසහෝ. මට දැන් මීහරක වගේ මෙතෙන් විංගල යන්න බෑ අර කියනවා. මොකෙක් කන්නේ බා. එහෙනම් අපි යන් ලිෆ්ට් එකට. ලිෆ්ට් එකට ගිහලා මුලින්ම අහනවා දොර. ඊට පස්සේ බොනවා මෙන්න මේ වෙලෙල්ල මොකද්ද මගුල? එබුවම අපි යනවා උඩට. උඩ තියෙන අම්මට. උඩ තියෙනවා ඉතින් සුපුරුදු පරිදි පෙට්ටි දෙකක්. ඉතින් මචං මේ පෙට්ටි දෙකේ තියෙන බෝම්බයක් උඹලා දන්නවද සීන් එක? ඉතින් මචං මං කාසි වාසි තුරක බල ඒක අල්ලනවා. මං නිකා එක ඇල්ලුවේ බා. ඒක මහා බලු වැඩන්නේ මං දෙක කියලා කලින් කියලා තිබුණා නම් ඉවරයිනේ මං දෙක අල්ලනවනේ. උඹලා එක කියලා කියපු ඉඳන් මම එක ඇල්ලුවා. හුටා ඒකේ කිව්වේ හතරෙන්ට ආන්නේ. දන්නේ නැද්ද නේ පොඩ්ඩ තින්නේ. ඩාන් නඩුන් එනවා. ඉතින් මචං Granny ආයේ මුලින් ඉඳන් ක්ලික් කරන්න වැඩි කරන්න. තල්ලු කරපම් මගුල. මේක එන බලු වැඩේ. ඒක එහෙම බලු වැඩක්. දන්නේ නැද්ද නේ? එහෙනම් බලු වැඩේ. ඒක එහෙනම් බලු වැඩේ. පොඩ්ඩක් හරි මේක ඩිස්පිස් එනවා. දැන් කියනවා ළඟටම එන කලින්. එයින් බලන්නේ Granny. මොලේ මෝල් ඔබට Granny ද මෝල් Granny ට මෝල් මම කැපෙනවා
නැත්ත මචං සීරියස් කියන්නේ ග්‍රැනිට මොන අපි දැන් ආයම කාන්මට නැක්කෝ කානුවට යන්න මේ වැඩ උඩ වැඩ ටික කරගමු උඩ වැඩ කරන්න නම් මචං මට ඕනි මුලින්ම බුරුතලින් මිටියක් මචං මේ මිටිය අත්‍යවශ්‍යම උපකරණයක් මිටියක් කියන්නේ ඔව් මිටියනේ ඔව් මට මතක නෑ හරියට බං මිටියක් ඕනේ අර මේ මිටිය ගන්න බං මොකක් හරි ලින්දර දාන්න ඕන මොකක් හරි අයිටම් එකක් මට මතක නෑ උයි මොනවා මෙන්න මෙතන කොහෙද එක තියෙන්නේ මට මතකද නැද්ද කොහෙද කද්ද ලින්දේ මොකක් හරි බඩුවක් කියනවා අඩුව මෙතන නෑ ගිහන් මොකද්ද ලින්දේ අයිටම් එකේ නම මචං මට මතක නෑ මොනවා එමෙ සීතල දින කාර්හි මෙතනනේ අඩෝ පිස්සෙක් කියපන්කෝ මෙතනනේ බං මිටිය තියෙන්නේ මේකක් අස්සේ කොහෙද බං මිටියක් තියෙන්නේ පිස්සෙක්නේ මෙතනනේ බං මිටිය තියෙන්නේ මම මීහරක වගේ අරහි මිටියක් කොයිනවා අපි මචං අන්තිමටම බඩු සේරම අරගෙන යන් අප පල්ලෙහාට බඩු සේරම කියන්නේ මේ හම්බෙන බඩුවත් අරගෙන අන්න එතකොට මචං එක ගහෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ සීන් එකක් වෙනවා එක ගහෙන් කුරුල්ලෝ දෙන්න බැර නම් ගස් දෙකෙන් කුරුල්ලෝ දෙන්නෙක් වුණා මට ප්‍රශ්නයක් නෑ අපි යමන් කුඩ තට්ටුවට දැන් ඉතින් මචං යන්න උඩම තට්ටුවට එහෙම උඩම තට්ටුව කියාගෙන යන්න බෑ බලමු උඩම තට්ටුව මොනවද තියෙන්නේ කියලා වව් සේෆ් කී තියෙනවා අපිට ලීයක් අත්‍යවශ්‍ය මේ සඳහා ලියම් මාහට අපි ලීය තියෙනවා මෙන්න මෙතන ලීය තියලා මචං මිටිය මුලින් යායුතුයි ඔය ප්ලේස් එකේ ගිහලා මෙන්න කැමරාවට දෙනවා අණ්ඩ බජල් වෙන්න ඊළඟ සුපුරුදු පරිදි ආය යනවා පල්ලෙහාට මොකද මල් කපන කතුරද මේ මොනවද මගුල ගන්න පෙද ඒක ඉපේ අපිට ඊයසේ මං යනවා පල්ලෙහාට ආයේ සේප් එකේ අර මගුල අරන් ඉන්න මොකද ඒකෙන් මචං අපි අර උඩ තට්ටුවට ගිහලා අර කැවිලා කපුවට අවුලක් නැති වෙන්නේ මං හිතනවා එම් ප්‍රශ්නයක් නැති වෙයි කියලා ඕකේ ඕනි රෙද්දක් කපන්න පුළුවන් නේ මොකද චේන් කටරයක් කියන්නේ මේ වයර් කපන්න තෑගි වෙන්න ඉපා මං හිනා ගැම්මට ඔහෙත් දන්නේ ඔහි උටා මේ මම ලැට්ටක් කීවංගෝ මේකි මෙතනනේ ඕ එනවා අපිට මෙහාටනේ ඒර ටික දුර යන්න දෙමුනේ ඒක ගියාද ඩයල් එක කැපෙනවා ෂේපේ ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඒක නම පස්සේ මන් දුවනෝ එරපිය වහපිය යාමා එරපම් බලන්න මේකේ ඕ මං හිතුව දේ තියෙන ස්පෙෂල් කී එක මං හිතනවා රිපල්ලය නොතිබේවා ඒකින්නේ පලයන් ඕ ටිකක් සීරියස් වගේ වැඩේනේ කානුම් පන්න ටික අමාරුයි වගේ ලයිෆ් දෙකක් ගියා කියපන් කානුව ටික ඉම්පොසිබල් වගේ ලුක් එකක් තියෙන පොඩ්ඩක් මොකෝ පොඩ්ඩක් ඉන්න ඒටි ආයි මීහරක වගේ ග්‍රැනිව ක්ලික් කරන්න එපේ එතනින් මම බූරුවා වගේ යන්න තු හිටියා නම් හරිනේ දන්නේ නැද්ද නේ ඉතින් බූරුවන්ට ඕවා කියලා හරියනේ මං කියන්නේ මට හොඳයි මේක දවට්ට ගනි ඊකි වන්තේ හරිය ගින්න ගනවා කිව්වද අන්තිම හරියට ලංවත් උන්නේ කියපන්කෝ ටික ටික එළියට අඩු වෙනවා වගේ සීන් එකක් දිනක මට විතරක් දැනෙන්නේ හරි මම මේ පොඩ්ඩක් පුරුදු වෙනවා එතනින් නැගිට ඔයන්නේ වඩු වෙනවා එහිමව දැක්කද දෙකලා ග්‍රෑන්ඩ් බෝක් මොකද වෙන්නේ උඹට බල්ලෝ කෑවද මල්ලේ පොල් ඒකි උන් ක්ලිච් දැන් පුංචි ප්‍රශ්නයක් තියෙනවා මට හොට් ගන් එකේ කෑලි එකතු කරගන්නත් ඕනේ හොට් ගන් එකේ කෑලි එකතු කරනවට හොඳයි මේ චේන් කටරේ ගෙනල්ලා එතන ගේමක් ගහන එක මොකද ඒ මම පල්ලෙට ආව දෙකෝ ඒ නෑනේ එම උඩද
ඊ මම පල්ලෙහාට ආවද? මම අඩු මම පල්ලෙහාට ඇවිල්ලා. එතන තියෙන මචං වෙපන් ගිය. ඕකනේ ඇති වෙයි දෙඩකුත් නෑ ඕකෙන්. මම දැන් කරන්න ඕන මට මතක නෑ බා. අරක වැටුණේ බම් මගේ අතින්. අපි ඉහිල්ල ඒක අරන් එමු. පොඩ්ඩයි ඉවසිල්ලෙන් යන්න ඕනේ ඕක උතන ඉන්නවා. මොකක් පේන්නේ නෑනේ. මේක ගන්න. දිව්වා. හරි මචං ස්පෙෂල් ගියක් ගන්න මචං මෙච්චර කට්ට ගෑවේ. කොහොම හරි මචං ස්පෙෂල් ගියක් ගත්තා. දැන් ඉතින් මචං මගේ අභිප්‍රායය යනවා උඩ තට්ටුවට. පොඩ්ඩක් ග්‍රැනි අමාරුයි වගේ සීන් එකක් තියෙනවා. එක හොඳේ මට එක අමාරුයි. දෙක නම් ඊසි. දෙක නම් මොන ගේමක් මනේ. තුනත් අමාරුයි. තුන ඒ දෙක තමයි මට ලේසියි. ඕනිකට දෙක ලේසි ඇති. මොකද ඉතින් බන් දෙකේ හතර දෙන්න එහෙ ස්ලෝනි. දැන් මචං පුංචි ගේමක් ගහන්න ඕනේ මේ මස් කෑල්ල දීලා අරකිට අරුට දෙන්න ඕනේ මොකක් අරකිට නෙමෙයි. මෙතන උඩින් ඕනේ මචං මකුළු දේවරාජී. ඕකට කෑම දෙන එක තමයි මචං ප්‍රශ්නේ. මොකක් ඉන්නවද එයිද උට ඒක දාලා දුවලා ගිහින් ඕක කාලා එනවා හොඳේ. දුවපන් කොල්ලෝ. මං කිව්වේ ඔක කාලා යනවා කියලා. හොඳ වෙලාවට මට මොලයක් තිබුණා. දැන් මචං මට සේප්පු යතුරු හම්බුණා. දැන් මචං මට සේප් එකේ පල්ලෙහා තට්ටුවට යන්න පුළුවන්. සුපිරි. මුලින්ම මචං මගේ එකම අභිප්‍රායය අපි සේප්පු යතුරු දාගෙන පල්ලෙහාට විසික් කරනවා. ඊට පස්සේ චේන් කටර් එක ගෙනහිලා අර පල්ලෙහාට දාගනවා. එතකොට ඊතනින් වැඩිත් ඉවරයිනේ. ගෙනින් යා ගන්න ඕන. හරි මචං එතනින් ගියා. දැන් යමු අපි පල්ලෙහාට. ගේම් එක එන්නේ නේ ටිකක් ඊසි වීගෙන යනවා. මොකද මම දෙපාරක් අර හිට අහුවා. අර උට මේක පාරක් අහුණා. ඒක දුකට කරුණක්. මට දැන් මේක ගිහිලා පීතන වැඩිත් කරගෙන ආයෙ උඩට යමු. ඒකට එකපාරින් වැඩි ඉවරයිනේ ගේම් එක. දැන් තා මචං චුට්ටක් විතර ප්‍රශ්නේ. දැන් මචං මේ කානුවේ මචං ග්‍රැනීට වඩා අමාරුයි. මොකද ග්‍රැනී එකේ දුවන්න ඉඩ තියෙනවා. මේ කානුවේ දුවන්න ඉඩ නෑ මචං. එම සීන් එකක් තියෙනවා. මටත් දන්නේ නැත. උඹලටත් එහෙම ප්‍රශ්නයක් ඇති. මොකද ග්‍රැනී කොච්චර ගහුවත් අමාරුනේ බා. ඉතින් පොඩ්ඩක් හොම්බ දාලා යමු බලන්න ඉන්නවද ඒකි. පීන්න නැහැ අපි යමු එකට. පීන්නේ නැහැ නේ බා. ඒ වෙන නැහැ. අපි මේක අපමු. යතනොයි එයිමාව දැකපන්කෝ. තව යනවා. ඒ කියන්නේ මට පල්ලෙහාට යතන ඇතුළට රින්ග ගන්න වෙලාව තියෙනවද? රින්ග ගන්න වෙලාව තියෙනවා. අපි යන්. එතන වැඩි හරි. දැන් ඉතින් මචං තව තියෙන එක වැඩයි. දැන් අපි ගිහිල්ලා මොකද්ද සියපුවේ යතුරු අරගෙන ආවිල්ලා සියපුව ඇල්ලා ඒකේ මොනවද තියෙන්නේ කියලා චෙක් අවුට් පාරක් දාලා ගැම්මට මං සියපුවේ යතුරු දෙන්න මචං මෙන්න මෙතන. ගණින් නොය රෙද්ද. අර පිය ගිහලා හේප්පු මොනවද තියෙන්නේ ඒක ඇතුලේ. හරි. රෙස්ටි පැඩ්ලොක් එක හම්බුණා යාළුවනේ. රෙස්ටිද රස්ටිද බෘස්ටිද බෲස්ලිද චිකන් ජොකන්ද එහෙම මන් දන්නේ නැහැ. මොකක් හරි පැඩ්ලොක් එක. උටා බැටරි 15යි. ඉන්නේ යාළුවනේ මම බැටරි charge දාගෙන ඉන්න. මොකද මචං බැටරි සේව් කරාම ඉතින් එළිය බහිනවා ඒක නේ කතාව. ඉතින් උඹලට අදාළ නැහැනේ. බැටරි අඩු වුණත් මොකද බැටරි වැඩි වුණත් මොකද වීඩියෝ එකනේ උඹලට බලන්න ඕන. ඉතින් මචං මම එක දෙයක් හිතන්නේ ගේම් තුන එක දිගට ගහනවා. ග්‍රෑනි නෙමෙයි හොරටේලා ගහනවා. ග්‍රෑනි හොරටේල එහෙම පිස් ඕ සීරියස් වගේ මූ මේකේ මෙතන බා. ඕ හරි බා. ඒ මේකේ කීමේකී දැක්කම ආව. ඕ මට ඉස්සරහට යන්න දෙන්න තියෙන්නේ නැති නේ කැපියන්. ඔය මගුල් ජංජාල සවුන්ඩ් එක ඉවරන කලින්ම. හරි ඕ හරි මචං ඒකේ මේ පැත්තට කොහෙද කපා ගියා. මට යන්න පුළුවන් වෙයිද? මොයි කන්නේ දුවපන්.
දුවපං දුවපං ඇරපිය දුර ඇරපිය කෝ පොල්ල කරකවන්න බැරි වුණා දවුලක් නෑ මොකක් හරි හැරපන් මේක කරකවන්න ඉබේ නෑනේ හරියට හරි මචං ඕන්න ඉතින් මචං ග්‍රැනීගේ කානුනුත් අපි පැන්න අඩු ග්‍රැනීට මේ වෙලාවේ මෙතන රින් ගන්න නැගිනේ ඉතින් මචං ග්‍රැනියත් බලාගෙන ඉන්නවා අර මේ මොකද යක්ෂණීත් බලන් ඉන්නවා එහෙනම් කොල්ලෝ අපිත් මෙතන බලන් ඉන්නවා එහෙනම් කොල්ලෝ අපි